පුතේ මේ තියෙන රේඩියෝ බටන්ස්. මේ රේඩියෝ බටන් එකක් කරහා කරන්නේ අපි සාමාන්‍යයෙන් සිංගල් සිලෙක්ෂන් එකකට තමයි පුතේ රේඩියෝ බටන් එකක් පාවිච්චි කරන්නේ. ඒකට හේතුව මතක තියාගන්න චෙක් බොක්ස් සහ රේඩියෝ බටන් අතර වෙනස. චෙක් බොක්ස් එකේදී පුතේ අපිට මල්ටිපල් සිලෙක්ෂන් කරන්න පුළුවන්. හැබැයි රේඩියෝ බටන් එකේදී අපිට එක තේරීමක් පමණයි කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මේකත් අදාළ වෙන්නේ පුතේ ෆෝම් යටතේනේ. ඒ කියන්නේ අපි කියනවා ෆෝරම කියන කොටස යටතේ තමයි අපි මේකත් ගන්න. එහෙනම් මෙන්න ෆෝම් කියන ටැග් එක දාගෙන අපි කෝඩ් එක පටන් ගන්නවා. ළමයි මේ දාන්න හදන්නේ මොන ටයිප් එකක්ද? රේඩියෝ ටයිප් එකක් පුතේ. එහෙනම් මෙතෙන්ට දාගන්නවා අපි input type සමානයි රේඩියෝ. මේ දාගන්න අපි රේඩියෝ බටන් එකක් හින්දා. input type සමානයි රේඩියෝ. ඊට පස්සේ පුතේ name එක දාගන්න name සමානයි අපි මේ සිලෙක්ට් කරන්නේ පුතේ මොකද්ද? gender එකක්. එහෙනම් මෙන්න gender. මොකද database එකට හංගවන්න ඕන අපි මේ සිලෙක්ට් කරන්නේ මොකක්ද කියන එක ගැන. මේ කෝඩ් කරන්නේ පුතේ පළවෙනියමනේ. එතකොට මෙයාව ක්ලික් කරාම database එකට message කෙනෙක් යන්න ඕන value එකක් විදිහට සිලෙක්ට් කරේ male කියලා කෙනෙක්ව කියලා. selection option එක male කියලා යන්න ඕන. එහෙනම් පුතේ මෙතනින් value සමානයි උඩු කොමා ඇතුලේ male. right. පුතේ ඔන්න ඔහම තමයි අපි ටැග් එක ලියන්නේ. අවසානයේ එහා පැත්තේ කෙළවරේ ලියවෙන්න ඕන මේල් කියලා. හේතුව අපි output interface එකේ display කරන වචනයක් විදිහට රේඩියෝ බටන් එකට අමතර පුතේ මේල් කියන නමක් තියෙනවා නේද? එහෙනම් මේ බටන් එක ලියුවා වගේම මෙතනින් එහා පැත්තේ පුතේ මේල් කියන නමත් එන්න ඕනේ. හරිද? ඊළඟට පුතේ BR එකක් හරි නැත්නම් මෙතන P open කරලා එහා පැත්තේ P close කරලා ඊළඟ ටැග් එකත් අපිට ලියන්න පුළුවන්. කෙලින්ම input type සමානයි radio name සමානයි gender value සමානයි female. පුතේ කලින් වගේමයි female. ඊට පස්සේ මේක වැහුවා එළියෙන් ආයි පාරක් අපේ display option එකේ තියෙන interface එකේ තියෙන female කියන වචනේ පුතේ දෙන්න. right. එහෙනම් අවසානයේදී අපි form එක close කරලා දානවා. පුතේ මෙන්න මෙහෙම තමයි අපි HTML වලදී form එකක් form action එකක් පුතේ පාවිච්චි කරන්නේ. විශේෂයෙන්ම radio button එකක් apply කරන්නේ මෙහෙමයි. radio button එකේදී වෙන්නේ පුතේ single selection එකක් සිදු කිරීම. right.